පුංචි ළමයි ආසයි තමන්ටම කියලා ආත්ම අභිමානයක් ඇතුව ජීවත් වෙන්න. දැන් වෙලා තියෙන ප්‍රශ්නය ඒ ආත්ම අභිමානය කියන එක අපි සමගාමීව බලනවා ළමයාගේ ලකුණුත් එක්ක. උදාහරණයක් දැන් ලකුණු 80ක් ගත්ත ළමයෙකුට සමහරලාට ඒ පන්තියේම ඉන්නවා ලකුණු 90 ගත්ත ළමයා 5 දෙනෙක්. දැන් මේ ළමයා 6 වෙනියා වෙන්න පුළුවන් ඒ විෂයේදී. 80ක් ගත්ත ළමයාට දෙමව්පියෝ සමහරට ගුරුවරු කියනවා මදි කියන එක. නමුත් අපි දන්නවා ලකුණු 80ක් කියලා කියන්නේ විශිෂ්ට සාමාර්ථයක්. කොහොම කියලා ලකුණු 75ක් 80ක් කියන්නේ විශිෂ්ට සාමාර්ථය. ඒතර විශිෂ්ට සාමාර්ථයක් ගත්ත දරුවෙකුටත් අවසානයේදී සිද්ධ වෙන්නේ අසාර්ථක දරුවෙක් බවට සමාජයෙන් කියන අම්මා තාත්තගෙන් හෝ ගුරුවරුන්ගෙන් ඒ ප්‍රතිචාරය ලබන්න ළමයා කොතනටද යන්නේ ඊළඟට. ඉතින් ඒක නිසා දෙමව්පියන්ට ඒ වගේම ගුරුවරුන්ට වැඩිහිටියන්ට අපි හැමෝමන්ටම දෙන අවවාදය එහෙම නැත්නම් උපදේශය එහෙම නැත්නම් මේක ඉල්ලීමක් ඇත්තටම ඒකෙදි කරන්න ඕනේ කවදාවත් කිසිම දරුවෙක් තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරන්නට හොඳ නැහැ. මොකද එක් ළරුවාට තියෙන්නේ සුවිශේෂී හැකියාවන්. ගණිතයට දක්ෂ දරුවෙක් විද්‍යාවට දක්ෂ නොවෙන්න පුළුවන්. මේ දෙකටම දක්ෂ නැති කෙනෙක් ක්‍රීඩාවට දක්ෂ වෙන්න පුළුවන්. චිත්‍ර අඳින්න, වෙනත් ක්‍රියාකාරකමක් කරන්න. එතකොට මේ ලෝකේ හැමෝම වෛද්‍යවරු නෙවෙයි. මේ ලෝකේ හැමෝම ඉංජිනේරවරු නෙවෙයි. මේ ලෝකේ හැමෝම ගණකාධිකාරිවරුන් නෙවෙයි. මේ ලෝකේ පවතින්නේ විවිධත්වයත් එක්ක. මේ ළමයින්ට සංසන්දනය කරන්නට හොඳ නැහැ. ඒත් එක්කම තමයි ළමයා කරන යම් කිසි දෙයක් තියෙනවා හොඳ දෙයක් තියෙනවා අපි ඒක අගය කරන්නට ඕනේ. මේ වෙලාවේ අපි ගොඩක් වෙලාවට දකින්නේ දැන් ළමයි කරන හොඳ 90ක් පැත්තකට තියලා අපි විවේචනය කරන්න පුරුදු වෙලා ඉන්නවා වැඩිහිටියෝ මේ අර නරක කියන 10. මොකද ළමයි කියන එක හිතලා මතර නරක වැඩ කරන්නේ නැහැ. සමහරට යාගේ නොදැනුවත්කම වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අර හොඳ දේ අගය කිරීම කියන එක තමයි නරක දෙයට බනිනවා. හොඳ 90කට හොඳ කියන්නේ නැහැ. ඒකට ළමයා අතරමං වෙනවා. මොකද ළමයා කියන්නේ ළමා මනසක් තියෙන කෙනෙක්. ඊළඟ කාරණාව තමයි අපි දැනගන්නට ඕන දේ මේ ළමයාත් එක්ක කොහොමද සංවේදනය කරන්නේ කියන එක. සමහරවිට ළමෙක් වැරදි දෙයක් කරන්න පුළුවන්. හැමෝම ළමයි නොදන්නා කමින් එහෙම කරන්න පුළුවන්. ඒතර අපි කොහොමද දරුවට ඒක කියලා දෙන්නේ කියන එක. ඒ අර ප්‍රතිචාර දක්වන විදිය ඒක පිළිබඳවත් නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. සමහරවිට තරහ ගිහිල්ලා බනිනවා. ශාරීරික වද හිංසා පමුණුනක් ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලදී ළමෙක් තියෙන ආත්ම අභිමානයට පහරක් වදිනවා. ඉතින් මෙන්න මේ කියන කාරණාවල් ගැන හොඳට සලකලා බැලුවොත් ඔබගේ දරුවා යම් කිසි දෙයකට දක්ෂයි. මොනවා හරි දෙයකට ඔබගේ දරුවා දක්ෂයි. ඒ දක්ෂතාවය හඳුනා ගන්න බැරිකම තමයි අපිට තියෙන්නේ. හරියට හඳුනාගත්තොත් ඒ ළමයා ඒ දක්ෂතාවය ඔස්සේ ලෝකයේ දිනන දරුවෙක් බවට පත් කරන්නට පුළුවන්.